ආයුබෝවන් හැමෝටම නැවතත් අපගේ තවත් සුන්දර සංචාරක ගමනකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි පැමිණෙන්නේ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය වෙතයි. ගමන ආරම්භ කිරීමට පෙර ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන 5ක් තිබෙන බව? අපි ඒවා හැඳින්වුවොත් පළවෙනි එක තමයි මහනුවර පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය. ලෝක ප්‍රසිද්ධ වැඩියා මල් එකතුව සමග දැවැන්ත ජාවා අත්තිකා ගස සඳහා මෙය ප්‍රසිද්ධයි. දෙවැනි එක තමයි නුවරඑළිය අසල පිහිටි හග්ගල උද්භිද උද්‍යානය. රෝස මල් සහ සිසිල් කලාපීය ශාක සඳහා මෙම උද්භිද උද්‍යානය ප්‍රසිද්ධයි. තුන ගම්පහ පිහිටි හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය. ශ්‍රී ලංකාවේ පළමු රබර් ගස රෝපණය කළ ඓතිහාසික ස්ථානය තමයි මෙම හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය. හතර වෙනුවට හම්බන්තොට පිහිටි මිරිජ්ජවිල උද්භිද උද්‍යානය. වියලි කලාපීය ශාක සඳහා මෙම උද්භිද උද්‍යානය විශේෂිතයි. පස්වෙනි එක තමයි අද අපි සංචාරය කරන සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය. ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය දේශීය ශාක සංරක්ෂණය සඳහා නිර්මාණය කළ පළමු උද්‍යානයයි. ඔබ කොළඹ සිටිනවා නම් කොළඹට සංචාරයකට පැමිණ සිටිනවා නම් එක් දිනකින් පහසුවෙන් නැරඹිය හැකි සුන්දරම ස්වභාවික ගමනාන්තවලින් එකක් තමයි මේ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය. සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය පිහිටලා තියෙන්නේ අවිස්සාවේල්ලේ ඉලුක්කෝවිට ප්‍රදේශයේ. ඉන්දිකඩ මූකලාන වනරක්ෂිතයට යාබදවයි. මෙම උද්‍යානය සංවර්ධනය කිරීම ආරම්භ කළේ 2008 වර්ෂයේ. වන අතර 2015 වසරේදී මහජනතාව සඳහා විවෘත කර. අක්කර 106ක විශාල භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති මෙම උද්‍යානය තුළ අක්කර 7ක තේ වගාවක්ද තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ශාක විශේෂ සංරක්ෂණය කිරීම සඳහාම ස්ථාපිත කළ පළමු ජාතික උද්භිද උද්‍යානය. නමුත් මෙය ශාක පමණක් ඇති ස්ථානයක් නෙමෙයි. මෙය අධ්‍යාපනය, පර්යේෂණ හා සංරක්ෂණය සහ විවේකය එකට එකතු වුණ අපූරු ස්වභාවික පරිසරයක්. මෙයට ආසන්නයේම තමයි තියෙන්නේ කුමාරිය ඇල්ල කියන ස්වභාවික කුඩා ඇල්ලක්. ඒකත් එක්තරා විදියක ස්වභාවික සෞන්දර්ය පිරි ස්ථානයක් හැටියට හඳුන්වන්න පුළුවන්. අපි දැන් උද්‍යානයේ ඇතුළට යමු. උද්‍යානයට ඇතුළු වූ සැනින්ම ඔබේ අවධානය යොමු වන්නේ එහි ඇති අපූරු පිරිසිදුකම සහ පිළිවෙලයි. පදික මාර්ග සියල්ලම හොඳින් සකස් කර ඇති නිසා උද්‍යානයේ පුරාම පහසුවෙන් ඇවිදින්න පුළුවන්. ශාක පිළිබඳ විශේෂ නාමපුවරු තිබෙන නිසා ගමන් කරන අතරතුරම නව දැනුමක්ද ලබාගත හැකියි. අපගේ පළමු නවාතැන වන්නේ පරිණාංග උද්‍යානයටයි. දැන් අපි පැමිණ සිටින්නේ මගේ ප්‍රියතම ස්ථානවලින් එකක් වන පරිණාංග උද්‍යානයටයි. මේ පරිණාංග සහ ඒවාට සමාන ශාක විශේෂ 2කට වැඩි ප්‍රමාණයක් දැකගත හැකියි. පුංචි පාලම්, ගලා යන ජලය සහ ශාස්ත්‍රීය හරිත පරිසරය මෙම ස්ථානයට අමුතුම සුන්දරත්වයක් ලබා දෙනවා. දැන් අපි පැමිණලා ඉන්නේ ජපන් උද්‍යානයටයි. ස්වාභාවික ගල්, සුදු වැලි, ගල් කැට, මනාව කප්පාදු කළ ගස් සහ සියුම් මල් වලින් සරසා ඇති මෙම ස්ථානය ඔබ සැම සංසුන් බවක් ලබා දෙයි. මෙය නිහඬව මොහොතක් ගත කිරීමට ඉතාමත් සුදුසු ස්ථානයක්. අපි දැන් පැමිණ සිටින්නේ රෝසමල් උද්‍යානයේ. විවිධ වර්ණවලින් පිරී ඇති රෝසමල් උද්‍යානයට අලංකාරයක් පමණක්ම සුවඳින් පිරුණු සුන්දර පරිසරයක්ද එක් කරනවා. කඳු මුදුනේහි පිහිටි දේශීය ඖෂධ ශාක උද්‍යානය ඉතාමත්ම ප්‍රියකර ස්ථානයක්.
මෙහි ඇති දේශීය ඖෂධ ශාක තෙත් කලාපීය පරිසරයේ වැවෙන ඖෂධ ශාකයි. ඒවා ඉතාමත් අලංකාර ලෙස නම් හඳුන්වමින් අපිට දැක ගැනීමට පුළුවන් වෙනවා. ඒ නිසා අපි නොදන්නා දේශීය ඖෂධ ශාක මේ ස්ථානයේදී ගොඩක් වෙලාවට අපිට දැක ගැනීමට පුළුවන් වෙනවා. දර්ශනීය නැරඹුම් ස්ථානය. දැන් අපි පැමිණ තිබෙන්නේ උද්‍යානයේ දර්ශනීය නැරඹුම් ස්ථානයටයි. මෙතන සිට බලන විට සම්පූර්ණ උද්‍යානයත් ඒ වටා පිහිටි කඳු පන්තියත් ඉතාමත් අලංකාර ලෙස දැක ගන්නට පුළුවන්. ඡායාරූප ගැනීමට ස්වභාව සෞන්දර්ය විඳීමටත් මෙය හොඳම ස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කුඹුක්තුරු සෙවණැල්ල. මේ තමයි සීතාවක උද්‍යානයේ වඩාත්ම ජනප්‍රිය ස්ථානය. දැවැන්ත කුඹුක් ගස් සෙවණ ලබා දෙමින් ඒ අතරින් ගලා යන පිරිසුදු දිය පහරවල් සහ කුඩා වැව මෙම ස්ථානයට අපූර්ව සුන්දරත්වයක් එක් කරනවා. විවාහ ඡායාරූප, මියුසික් වීඩියෝ සහ ටෙලිනාට්‍ය රූගත කිරීම සඳහා මෙය බොහෝ දෙනා තෝරා ගන්නා ස්ථානයක්. එසේම පෙම්වතුන්ගේ පරාදීසය. වනජීවී විවිධත්වය. මෙහි ඇත්තේ ශාක පමණක් නොවේ. වර්ණවත් සමනලුන්, කුරුල්ලන්, වත්කූරන්, මත්ස්‍යයන් සහ තවත් බොහෝ කුඩා ජීවීන් මෙම උද්‍යානයට ජීවය එක් කරනවා. නරඹන්නන් සඳහා පහසුකම්. ඇවිදීමට අපහසු නම් විදුලි ගොල්ෆ් කාර් භාවිතා කරන්න පුළුවන් මේ උද්‍යානය නැරඹීම සඳහා. ප්‍රධාන වැව වටේ හංස හැඩැති පැඩල් බෝට්ටුවලක විනෝජතාරිකාවක් යාමටත් අවස්ථාව තියෙනවා. කුසගිනි දැනෙනවා නම් ආපන ශාලාවෙන් ආහාර පානගෙන ඔබගේ කුසගින නිවා ගන්නට පුළුවන්. ඒකම ඒ ආපන ශාලාව වැව ඉදිරිපිට තිබෙන නිසා අලංකාර දර්ශනයක් නරඹමින් තමුන්ගේ ආහාර පාන ලබා ගැනීමේ හැකියාවක් මෙහි ඇති කර තියෙනවා. එසේම පිටත් වීමට පෙර මල් පැල, සිරුතුරු පැල, ඖෂධීය පැල සහ සීවටන මිලදී ගත හැකි පරිදි අලෙවි සැලක් ඇති බව අමතක කරන්න එපා. විශාල වාහන නැවතීමේ පහසුකම්ද මෙහි සපයා තිබෙනවා. අද දවස පුරා මේ සුන්දර ස්ථානයේ ගත කළාට පස්සේ සීතාවක තෙත් කලාපීය උද්‍යාන උද්‍යානය ශ්‍රී ලංකාවේ වඩාත් ආකර්ශනීය ස්වභාවික ගමනාන්තවලින් එකක් කියලා හොඳින්ම තේරෙනවා. ඔබ ස්වභාවයට ආදරය කරන කෙනෙක් නම්, ඡායාරූප ශිල්පියෙක් නම්, ශිෂ්‍යයෙක් නම්, නැත්නම් නගරයේ කාර්යබහුල ජීවිතයක එකක් මිදී සංසුන් දවසක් ගත කරන්න කැමති කෙනෙක් නම් මේ ස්ථානය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි. අද අප සමග මේ සුන්දර ගමනට එක් වූ ඔබ සැමට බොහොම ස්තුතියි. මෙම වීඩියෝ ඔබට ප්‍රයෝජනයක් වුණා නම් ලයික් කරන්න, අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඉදිරි සංචාරක වීඩියෝ අතපසු නොකරන්න, නොටිෆිකේෂන් බෙල් එක සක්‍රිය කරන්න. ඊළඟ සංචාරයෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා.